නිට්ටඹුව කිරිඳිවැල මාර්ගයේ අපි ඉන්නේ. නිට්ටඹුව පහු කරගෙන කිරිඳිවැල පැත්තට යද්දි එහෙම නැත්නම් හොරණ පැත්තට එහෙම නැත්නම් අවිස්සාවෙල්ල පැත්තට යද්දි ඔබට මේ පේන මගේ දෙපසින් පේන වලාකුළු බැම්ම ඔබ පහු කරනවා. මේ වලාකුළු බැම්ම දැක්ක ගමන්ම ඔබට මතක් වෙන දෙයක් තමයි මතක වෙන දෙයක් තමයි අත්තනගල්ල. මේ ඉන්නේ අපි අත්තනගල්ල රජමහා විහාරයේ ඉස්සරහා. අත්තනගල්ල කියන්නේ ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ දේශපාලනික වශයෙන් උත් අති සුවිශේෂී සන්ධිස්ථානයක්. අත්තනගල්ල ආසනය කියපුවම ඔබ දන්නවා බණ්ඩාරනායකවරුන් දේශපාලනයට පිවිසි ආසනය. ඉතින් අත්තනගල්ල රජමහා විහාරයත් එතකොට මේ දේශපාලනික ඉතිහාසයත් ඒ වගේම ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසයත් සියල්ලම එකට සම්මිශ්‍රණය වෙච්ච නගරයක් හැටියට අත්තනගල්ල හඳුන්වන්න පුළුවන් සහ මේ අත්තනගල්ල රජමහා විහාරයේ තියෙන බෞද්ධ උරුමය සහ සුවිශේෂත්වයත් අපට හඳුන්වන්න පුළුවන්. ඉතින් සියල්ල ටීවී අද ඉන්නේ අවිස්සාවෙල්ලට යන ගමන්. අවිස්සාවෙල්ලේ ඔබට සුවිශේෂී තැනකට ඔබව එක්කන් යන ගමන් ඉන්නේ. එහෙමනම් රැඳෙන්න සියල්ල ටීවීත් එක්ක. ඉතින් අත්තනගල්ල පහු කරා යන සියල්ල ටීවී අද ඔබ එක්ක යනවා. ඔබට කොළඹ ඉඳලා දවසින් ගිහිල්ලා හොඳ නිදහසේ නිවාඩුවක් ගත කරන්න පුළුවන් සුපිරි තැනකට. එහෙමනම් යමු මේ සියල්ල ටීවීත් එක්ක අවිස්සාවෙල්ල පැත්තට. අපි අත්තනගල්ලේ දැන් ඉන්නේ. කොළඹ රත්නපුර පාරේ පුවප්පිටිය පහ වුණාම හම් වෙනවා රන්වල දේවාලය. කැලණි ගම් මිටියාවත බාරව ඉන්න රන්වල දෙවි හාමුදුරුවන්ගේ දෙවොල තමයි මේ. ඉතින් මේ ප්‍රදේශේ පහු කරන ඕනම කෙනෙක් රන්වල දේවාලයට පුද පඬුරක් පූජා කරලා යන්න අමතක කරන්නේ නැහැ. ඒකට හේතුව මේ කැලණි ගම් මිටියාවත බාර මේ ප්‍රාදේශීය දෙවිවරුන්ට ප්‍රාදේශීය දෙවියන්ට මිනිස්සු අතර විශ්වාසයක් තියෙනවා තමුන්ගේ යන්නේන ගමන් මගේදී තමුන්ට ආරක්ෂාව සැලසෙනවා. ඉතින් අපිත් මේ සම්ප්‍රදායට ගරු කරලා මේ රන්වල දේවාලයට පඬුරක් පූජා කරනවා අපේ යන්නේන ගමනේදී. සීතාවක මිරකල් අවිස්සාවෙල්ල. සීතාවක පුරවරයට අවිස්සාවෙල්ලට එන කොයි කාටත් දවස ගත කරලා යන්න. ඔබේ පවුල් පිටින් යාළුවොත් එක්ක එලා විනෝද වෙලා යන්න. සුන්දර තැනක්, ලස්සන තැනක්. අද අපි ආවා සීතාවක මිරකල් අවිස්සාවෙල්ලට සියල්ල ටීවී එකේ. රැඳින්නේ මේ අවිස්සාවෙල්ල. සියල්ල ටීවී අපේ කට්ටිය හතරයි සීතාවක මිරකල් රිසෝට් එකට එද්දිම හම්බ වෙනවා පුංචි කෑමක් එක්ක වේගම් පිටික රෙස්ටෝරන්ට් එකේ හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ දවසම ෆන් ඇක්ටිවිටීස් කරන්න තියෙන ඉතින් මෙතන තියෙනවා නැචරල් පූල් එකක් තියෙනවා ස්විමින් පූල්ස් තියෙනවා. දවසම සෙල්ලම් කරලා විනෝදයෙන් ගත කරලා යන්න තියෙන තරක්. එහෙනම් රැඳෙන්න මේ සියල්ල ටීවී. සීතාවක මිරකල් කියන්නේ ටිකක් වෙනස් කන්සෙප්ට් එකක්. සීතාවක මිරකල් නේචර් රිසෝට් එකට එන ඔබට මෙතන තියෙන සුවිශේෂීම් පහසුකම තමයි ඔබට ජල ක්‍රීඩාවල නිරත වෙන්න හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම සඳහන් කරොත් ග්‍රීන් පූල් එක, බ්ලැක් පූල් එක. ඒ වගේම අති සුවිසල් පිහිනුම් තටාකයක් තියෙනවා. ඒ වගේම ඔබට ස්වභාවික දිය ඇල්ලකින් නා කියා ගන්නත් හැකියාව සීතාවක මිරකල් එකේදී හම්බ වෙනවා. ඒ වගේම මතක් කරනවා මෙතන ඔබට ඔබේ පවුලේ අයත් එක්ක ඒ වගේම ඔබේ මිතුරුන් එක්ක ඇවිල්ලා රිසිසේ විනෝද වෙලා යන්න. සුව පහසු කාමර ඒ වගේම විනෝද ක්‍රීඩා විශේෂම සඳහන් කරොත්
රයිෆල් ෂූටිං, ආචරි, ඒ වගේම බැඩ්මින්ටන්, වොලිබෝල් වගේ විනෝද ක්‍රීඩා රසක් ඔබට ලබා ගන්න පුළුවන් තැනක් තමයි අවිස්සාවෙල්ල සීතාවක මිරකල් නේචර් රිසෝට් කියලා කියන්නේ. සීතාවක මිරකල් සෙනසුරාදා දවසේ බුෆේ එක දැන් ඕපන් කරලා තියෙන්නේ. දැන් බොහෝ පිරිසක් ඉන්නවා සූදානම් වෙලා මේ බුෆේ එකට එන්න. ඉතින් ඊට කලින් අපි වචනයක් කතා කරනවා. මේ ඉන්නේ ලාල් මහත්මයා. සීතාවක මිරකල් එකේ රෙස්ටොරන්ට් සුපර්වයිසර් මිස්ටර් ලාල්. අපි දැනගන්න කැමතියි. දැන් අද සෙනසුරාදා දවස. අපිට පේනවා හොඳ බුෆේ එකක් තියෙනවා. මේ ඔබ මේ කියන්නේ පාරිභෝගිකයා ගෙවන මිලට සරිලා ඉතාලම හොඳ මට්ටමේ බුෆේ එකක් තියෙනවා. මේක මේ විදිහටම සතිය දවස්වලත් නැත්නම් සෙනසුරාදා ඉරිදා විතරද? නෑ එහෙම වෙනසක් නෑ. අපි සාමාන්‍යයෙන් මුළු සතියෙම හැමදාම අපි මේ වගේ බුෆේ එකක් තමයි දාන්නේ. ඒ කියන්නේ ඒක ඉරිදා සෙනසුරාදා ඊට පස්සේ සතිය දවස් කියලා වෙනසක් නෑ. සාමාන්‍යයෙන් මේ වීකෙන්ඩ්ස් වල ගෙස්ලා කී දෙනෙක් විතර මෙතන බුෆේ එක ඇකමඩේට් කරන්න එනවද? අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා 500ක්. 500ක් බලාපොරොත්තු වෙනවා සෙනසුරාදා ඉරිදා පොය දවස්වල. ඔය වගේම අපි දැනගන්න කැමතියි දැන් මෙතන පොඩ්ඩක් මිනිස්සු එන්ජොයි කරන තැනක් ඇවිල්ලා නේද? මේ පොඩ්ඩක් ජල ක්‍රීඩා කරන්න මෙතන පහසුකම් සලසා දීලා තියෙනවා. එතකොට මේ බුෆේ එක සාමාන්‍ය බුෆේ එකක් වගේ පටන් ගන්න වෙලාවක් ඒ වගේම ඉවර කරන වෙලාවක් කොහොමද තියෙන්නේ? සාමාන්‍ය වෙලාවල්මද? මෙහෙමයි අපි සාමාන්‍යයෙන් ඕනෑම හොටෙල් එකක ඒ කියන්නේ යම් කිසි මේ රූල්ස් ටිකක් තියෙනවා. මෙන්න මේ වෙලාවට ස්ටාර්ට් වෙනවා මේ වෙලාවට අවසන් වෙනවා කියලා. එමත් අපේ සාමාන්‍යයෙන් අපි දාලා තියෙනවා අපි 12 මාට ස්ටාර්ට් කරලා 3 මාට බුෆේ එක ක්ලෝස් වෙනවා කියලා. එන අයටත් අපි ඒක දැනුම් දෙනවා. නමුත් අපේ විශේෂත්වයක් තියෙනවා අපි අන්තිම ගෙස් කනකම් අපි බුෆේ එක අයින් කරන්නේ නැහැ. අපි මොන ක්‍රමයකින් හරි හැම ගෙස් කෙනෙකුටම මෙතනින් ආහාර වේල නිසියාකාරව දීලා පිටත් කරන්න තමයි අපේ උපරිම උත්සාහය අපි ගන්න. ඒ නිසා බොහෝ වෙලාවට 3:00 කියපු ටයිම් එක සමහර විට 4:00 5 දක්වා ඇදී යන්නත් පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ ලන්ච් බුෆේ එකක් හවස 5 වෙනකන් තියෙනවා නම් ඒ සීතාවක මිරකල් එක තමයි. එහෙමනම් ඉතින් ආරාධනා කරනවා ඔබටත් එන්න මේ ආගන්තුක සත්කාරය වගේම මේ වගේ රසවත් කැම වේලක් රස විඳින්න ඔබටත් හැකියාව තියෙනවා. අවිස්සාවෙල්ල සීතාවක මිරකල් නේචර් රිසෝට් එකට આવොත් ස්තුතියි ලාල් මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වුණාට. ප්ලේග්‍රවුන්ඩ් ඉන්ඩෝ ගේම් ඒරියා බ්ලූ පූල් සීතාවක මිරකල් එකේ තියෙන සුවිශේෂී අංග තුනක් තමයි මේ. යමු එහෙනම් අපි බලන්න බ්ලූ පූල් එක. සියල්ල ටීවී ඉන්ඩෝ ගේමින් රූම් එක. මෙතෙන් තාවොත් ඒ අසෙන් කපා ගන්නවා. මෙතෙන් තාවොත් ඩාබ්, චෙස්, කැරම්, එතකොට ටේබල් ටෙනිස් සහ තව ක්‍රීඩාවන් ගොඩක් තියෙනවා. ඉන්ඩෝ ගේමින් රූම් එකට එන්න සීතාවක මිරකල් අවිස්සාවෙල්ලට ආවොත් ෆන් එක උපරිමයෙන් ගන්න පුළුවන් තරම්. ඒ අසෙන් කපා ගත්තා දැන්. මෙදි
ඔබ දන්නවා සියල්ල TV අද ඉන්නේ සීතාවක මිරකල් අවිස්සාවෙල්ල. ඉතින් පොඩ්ඩක් අවස් වෙලා තියෙන්නේ. මේ පූල් හරිම සීතලයි. දැන් අපි ඉන්නේ මේ ග්‍රීන් පූල් එකේ. විශේෂම සඳහන් කරන්න ඕනේ මේ සීතාවක මිරකල් නිවාඩු නිකේතරේ ඔබට තියෙනවා ස්විමින් පූල් කීපයක්ම. ඉතින් මේකට තමයි ග්‍රීන් පූල් එක කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි අර වෙරළකරේ එහෙම නැත්නම් ඔය බීච් සයිඩ් එකේ තියෙන හොටෙල්ස් වල ගොඩක් වෙලාවට තියෙන ස්විමින් පූල් වලට වඩා වතුර උනත් මේ පැත්තේදී වෙනස්. මොකද මේක කොළඹ දිස්ත්‍රික්කේ උනාට මේ සබරගමුව දිස්ත්‍රික්කේ මායිව. ඒ නිසා මේ සබරගමු පළාතේ මායිව. ඒ නිසා මම හිතන්නේ මේ තියෙන වතුරේ මේ තියෙන පරිසරයේ ටිකක් හවස් වෙද්දී මේ එන වැහි මන්දාරමේ පවා කුංචි වෙනසක් ඇඟට හිතට මනසට දැනෙනවා. ඒ හින්දා මේ ආරාධනා කරනවා ඔබට ආවොත් අවිස්සාවෙල්ල පැත්තේ එහෙම නැත්නම් සීතාවක රාජධානිය පැත්තේ ඔබට අවස්ථාව තියෙනවා අවිස්සාවෙල්ල සීතාවක මිරකල් නිවාඩු නිකේතනයේ මේ තියෙන සියලුම පහසුකම් භුක්ති විඳින්න. ඒ වගේම සඳහන් කරන්න ඕනේ අවිස්සාවෙල්ල කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන ගමක් නගරයක්. කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන දියඇලි 5ක් පිහිටලා තියෙනවා මේ අවිස්සාවෙල්ල නගරයේ ආසන්නයේ. විශේෂයෙන්ම කුමාරියල්ල තියෙන මේ ඉතාම ආසන්නයේ. ඒ නිසා මේ ඔබට කුමාරියල්ල බලන්න යන්නත් ඒ වගේම සීතාවක තෙත්කලාපීය උද්භිද උද්‍යානය රමන්න යන්නත් ඔබට මේ පුවක් පිටිය හන්දියෙන් හැරිලා සීතාවක මිරකල් නිවාඩු නිකේතනයට ආවොත් හැකියාව ලැබෙන බවත් මතක් කරනවා. සියල්ල TV අද දවසේ අවසානයේට අපි ළඟා වෙලා තියෙනවා. දවස් අවසානයේ වෙහෙස නිවන්න. ඔව් මේ හම්බෙනවා රොටියක්. ඒ වගේම හැලප මේකේ වඩේකුත් තියෙනවා. වඩේ. ඉතින් මේ වගේ පැක් එකක් හම්බ වෙන දවස් අවසානයේ ඉතින් හරි පිළිවෙලයි සීතාවක මිරකල් උණුනේ තේක හම්බෙනවා. ඉතින් තේක හම්බෙනවා කියන්නේ රොටිය හැලපේ වඩේ හම්බෙනවා කියන්නේ දැන් ඉතින් ඇති. දැන් එහෙනම් යන්න පුළුවන් කියන්න. දැන් ඉතින් යන්න පුළුවන්. එහෙනම් යන්න පුළුවන් කියන්න. ඔන්න අවස්ථාව. ඉතින් ආරාධනා කරනවා subscribe කරන්න සියල්ල TV. ඔබේ ආදරණීය නාලිකාව. ඒ වගේම අපේ channel එකේ අපේ කලින් වීඩියෝ බලන්න පුළුවන්. ඒ වගේම ගවේෂණ අපේ අනිත් YouTube නාලිකාව subscribe කරන්න කියලා ඔබට ආරාධනා කරනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ඒ වගේම තමයි තවත් එකක් කියනවනේ මේ සරුවිත් සුගා අපේ අනිත් YouTube නාලිකාව සුගා YouTube නාලිකාව subscribe කරන්න. කියන වීඩියෝ නරඹන්න දැනුම ලබා ගන්න. විනෝද වෙන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. හමු වෙමු ඊළඟ විශේෂාංගයෙන්.